ආයිබෝන් යාළුවනේ කුඩා ව්‍යාපාර සීරීස් එකේ එපිසෝඩ් 2 පත්තර නිර්මාණ කරන ඔයාලට තියෙන ප්‍රශ්න ටිකකට උත්තර තමයි මේ ගෙනාවේ. ඉස්සෙල්ලම බට හදාගන්න හැටි. පත්තර නිර්මාණ වලදී අපි පත්තරේ රෝල් කරලා බට හදාගන්නවනේ. ඒකට මේ මම පාවිච්චි කළේ නම් දිග ගොතන කට්ටක්. ඔයාලට මහත දිග කම්බි කූරක්, බටයක්, ඇන්ටනා බටයක්, පෑම් බටයක්, පැන්සලක් වගේ දේවල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා හදන නිර්මාණය අනුව මේ බටවල මහත වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ගම්. ඔයාලා බට හදලා බටවල කොන්න අලව ගන්න සාමාන්‍ය ඇලවෙන ගම් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. නිර්මාණ කරද්දී කොස්ට් එකත් බලන්න ඕනේනේ. හැබැයි ඔයා නිර්මාණය අලව ගනිද්දී හොට් ග්ලූ ගන් එකක් හරි හොඳටම ඇලවෙන ගම් එකක් හරි ගන්න. මේකට ඕනෙම බ්‍රෑන්ඩ් එකක වුඩ් ග්ලූ එකක් ගන්න පුළුවන්. කෙම්පික්ස්, ෆෙවිකෝල් වගේ මේ කියන්නේ අර හොඳටම උකු සුදු පාට බයින්ඩර් ගම් එක ගැන. පොඩි ටිප් එකක් කියන්නම්. ඔයාලා නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ බේස් කෝට් එකක් විදිහට මේ ගම් සහ වතුර එකට එක අනුපාතෙට මිශ්‍ර කරලා මුරු නිර්මාණයම ගාලා හොඳට වේලගත්තම පත්තරේ ගල් වගේ හයියට හදාගන්න පුළුවන් සහ මේකෙන් නිර්මාණය වතුරටත් ඔරොත්තු දෙනවා. ඊළඟට පාට. මේ නිර්මාණය පාට කරන්න ඇක්ලරික් පේන්ට් එකක් තමයි සුදුසු වෙන්නේ. එක එක බ්‍රෑන්ඩ් වලින් ඇක්ලරික් පේන්ට් දැන් ගන්න තියෙනවා. ඔයාලා කරන නිර්මාණය අනුව සහ මිල අනුව මේ පේන්ට් වර්ගය ඔයාලට තෝරගන්න පුළුවන්. ස්ප්‍රේ පේන්ට් වර්ගයක් වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඒ වගේ මිල නම් වැඩි. ඔක්කොම පේන්ට් කරලා තුනී වර්නිෂ් තට්ටුවක් ගා ගන්න පුළුවන් නිර්මාණයට හොඳ නිමාවක් එන්න සහ කල්පැවැත්මට. ඊළඟට පැකේජින්. ඔයාලා හොඳ ක්වොලිටි එකකින් ලස්සන නිර්මාණයක් කළාට පස්සේ මේක වෙළඳ පොළට දානකොට පැක් කරලා දෙන නිමාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉටිකොලේක පැක් කළත් කොහුලනුවකින් ගැට ගහලා හෑන්ඩ්මේඩ් ටැග් එකක්, තැන්ක් යූ ටැග් එකක් දාන්න පුළුවන්. ඒකෙන් ලස්සන නිමාවක් දෙනවා. වින්ඩෝ බොක්ස් එකක් ඇතුළට දාලා හීනි කඩදාසි තීරුවක් දාලා අගය වැඩි කරන්න පුළුවන්. ඉතින් මේ අදහස් විතරයි. ඔයාලා මේවා මීට වැඩිය දියුණු කරගන්න. ඊළඟට මේව විකුණන විදිය ගැන ඔයාලා අහලා තිබ්බා. දැන් ඔයාලගේ අතේ මේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන්ම කොච්චර විදි තියෙනවද වටිනාකමක් දෙන්න. Facebook එකේම මාකට් ප්ලේස් වෙළඳපළට ඔයාගේ නිර්මාණ දාන්න පුළුවන්. අත්කම් නිර්මාණ ගෲප් තියෙනවා, ඩරාස් වගේ ඔන්ලයින් මාකට් තියෙනවා, පිටරට වෙළඳපොළට eBay වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අනික ඔයාලට ඔයාලගේ නිර්මාණය එක්ක කෙලින්ම වෙළඳපොළට ගිහින් කතා කරන්නත් පුළුවන්. සංචාරක කර්මාන්තයේ තියෙන නගරවල ස්වනියස් විකුණන කඩවලට, බුක් ෂොප්, විසිතුරු බඩු කඩවලට ඔයාගේ නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන්. මතක තියාගන්න ඔයාගේ නිර්මාණයේ අලුත් බව, නිමාව, ක්වොලිටි එක මේ කියන දේවල් ඔයාට අනිවාර්යෙන් සාර්ථක කරගන්නත් පුළුවන්. දැනට මේ කිව්ව පොඩි කාරණා ටික මගේ යාළුවෝ මතක තියාගන්නකෝ. ඉස්සරහට ඔයාලා වෙනුවෙන් තව ගොඩක් නිර්මාණ අදහස් තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් එනකල් හැමෝටම ජය.